පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ මේ අසිරිමත් ලැබීම පිළිගැනීම මෙහෙම ලැබෙන්න මෙහෙම පිළිගන්න හේතුවක් තියෙන්න බෑ. ඒ හේතුව විතරක් හොඳට අහගන්න. ඔය ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර බිම්බිසාර රජුරෝ උන්වහන්සේ වඩම්මනකොට නේ පාරේ සුදු වැලි ඉහනවා සුවඳ පැන් ඉහනවා. භික්ෂුන් වහන්සේලා අහන ඇයි බුදුහාමුදුරුවනේ මෙහෙම ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ එක ආත්මික මේ සංක බෝධිසත්වයෝ පුතෙක් හිටියා පුතාගේ නම සුසීම. බෝධිසත්වයන්ගේ පුතා අහනවා පැවිදි වෙන්න. තාත්තා කැමැත්ත දෙන්නේ සංක සිටුවරයා. පින්නතුනේ කාලයාගේ ඇවෑමෙන් බලෙන්ම ගිහිල්ලා සුසීම මහාන වෙනවා. තාත්තා බෝධිසත්වයෝ හැම තැනම හොයාගෙන යනවා. අවසානයේ මිනිස්සු වගේක් ඉඳලා හම්බෙලා අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? ඊට පස්සේ මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නැහැ. හැබැයි සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටියා. පිරිනිවන් පාලා අන්න අපි ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදලා ඉවරයි. තාත්තා බෝධිසත්වයෝ අඬා ගිහිල්ලා පින්නතුනේ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍ය අර වල් පැල ඇටි ටික ගලවනවා. සුදු වැලි හිනවා. කරේ තිබ්බ එකම සලුව පූජා කරලා පැන් කෙන්ඩියක් පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙලෙස අදටත් මේ පිළිගැනීමට හේතුව මොකද්ද? සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය පිරිසුදු කිරීම පින්නතුනේ. චෛත්‍ය පිරිසුදු කිරීම. ශ්‍රම දානය කියන එක හරි වැදගත් හරි වටිනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න පුළුවන් නම් දැන් ඔය පන්සල් වල තියෙන ශ්‍රම දාන වලට වැඩිපුරම කවුද යන්නේ? අම්මලාද තාත්තලාද? නේ සමහර දරුවෝ අපි දැකලා තියෙනවා අරගෙන ඇවිල්ලා සල හැරමිටිය අතට දීලා යවනවා. මොකේද මේ? ශ්‍රම දානෙට පින්නතුනේ. ඇවිල්ලා හැරමිටියක් දීලා යවනවා. අරුන්තලාට කලන්තේ දාපුවම අපි ස්පිරිතාල ගන්න අරන් යන්න ඕන. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔය අතපය හැමදාම වැඩ කරන්නේ. මින් කියන්නේ පන්සලට යන්න. දැන් මෙහෙම කියනකොට කියයි අපේ පන්සලේ හාමුදුරු හරි නෑ කියලා. ඔය සමහරක් පැතිවල හාමුදුරුවනේ මෙහෙනම් එහෙම නැතුව ඇති. සමහර එළියට එන්නේ. එළියට ඇවිල්ලා කියනවා ගොඩ ගහලලු. ඔය සමහර අතිනුත් පෙන්නනවනේ කිරිපිටි ගොඩ ගහලලු. පුපුරනවා කවදාද? පන්සලේ ගබඩාව දැක්කහම. නේ ඔය කියන්නේ පන්සල් වල බත් විසිකනවලු. මතක තියාගන්න. ඔය පන්සලට යන්න අර තොරතුරු එක්කහු කරන්න එපා. සමහර ඉන්නවනේ මේ පැතිවල නම් කොහොමද දන්නේ? ආයෙත් මේ යන්නෙම කණ්ඩ බලාගන්නේ. ඔය ගියපු සමහර ඉඳ ගන්නෙම ඔය තියෙන කැවිලි මොළු කෙහෙල් ඇවිල්ලා සේරම පතුරු ගහලා ගන්නවනේ ගියපුවාම. කියනවා ඉස්සර හාඳුරු නම් අපිත් එක්ක හොඳයි ගියපුවාම කතා බහ කරනවා කණ්ඩ බොන්න දෙනවා. දැන් හොඳ නැහැ. ඒ හින්දා අපි යන්නේ. මිනිස්සු හිතන් ඉන්නේ මිනිස්සු එනකොට අර හාඳුරු රිසෙප්ෂන් එකේ ඉන්න ඕන පිළිගන්න බලාගෙන. පින්නතුනේ ඔය භික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අර ඉන්දියානු හොඳ කියමනක් තියෙනවා හාමුදුරුවනේ පූජකයයි දායකයයි අතර පොඩි ගැප් එකක් තියෙන්න ඕනේ. අනවශ්‍ය කිසිම දෙයක් හොයන්න පතුරු ගහන්න ඕනද? මේ යන්න පන්සලටනේ ගිහිල්ලා අපූර්වට අර බෝමලුව තියෙනවා බෝමලුව අමදින්න. දරුවොත් එක්ක
යන්න ගිහිල්ලා චෛත්‍ය මළු අමදින්ට කවද්ද අන්තිමේට අපේ තාත්තලා ගියේ කියයිද හාමුදුරුවන්ගේ ලොක්කම කියලා මං ආයෙත් කියන හාමුදුරුවෝ ගාව ගන්න එපා පින්නතුනේ සතෙකුට කෑම ටිකක් හරි දෙන්න තියෙන ආත්ම භාවය මොකද්ද මනුෂ්‍ය ආත්ම භාවය සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද මිනිසත් භවයේ මම අර ඊයේ ගියා ආබාධිත උදවියට ධර්ම දේශනා කරන්න අනේ පින්නතුනේ සංසාරේ කලකිරණ අයව දැක්කාම ඔයත් හරි වාග්යවන්තයි ඔයත් හරි වාසනාවන්තයි එනිසා මම යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ වත පිළිවෙත හොඳට කරන්න අර මම හැමදාම දේශනා කරන්නේ නේ උදේට නැගිට්ටාම අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු නේ බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවේ ඉඳන් පූජා කරන්න පැන් වීදුරුවේ ඉඳන් පූජා කරන්න ඔකේ ඔය මහ දෙයක් නෑ පින්නතනේ මම මේක දවසට 100 පාරක් බණ කිව්වොත් 100 පොලේම කියනවා ඇයි මම දැකපු මහා විශ්මිත දෙයක් තමයි බුද්ධවත කරන්න ගත්තට පස්සේ මිනිස්සු හරියට වෙනස් වෙනවා මේ පැතිවල පාරවල් වල කුණු දානවද නැත්නම් යම් පෙන්නන්න ඔය දෙපැත්ත බලාගෙන යන්නකො ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න මං කී පාරක් පාරට කුණු දාලා තියනවද කියලා පින් සිද්ධ වෙනවා මතක තියාගන්න ඕනේ ඔය භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පින්නතුනේ උදේට දවල්ට ගෙවල් වල උයන්නේ උදේට විතර නුයන්නේ ඔය මොනා හරි උදේට විපකමනේ කන්නේ දවල්ට නේ මොනා හරි කමන්නේ උයපු ටික බැරිද පීරිසියකට දාලා පූජා කරගන්න කවුද ඔක කරන්න ඕනේ මේක කරන්න ඕන අපේ තාත්තලා උදේට පැන් ටික තියන්න ඕන කවුද මේක කරන්න ඕන දරුවෝ මම මේක අයත් කියනවා මේ පිළිවෙල පින්නතුනි මම කියනවට සති 3ක් කරන්න හෙට ඉර පායනවා සත්තයි ඔය කටෙන් ආය කුණුහරුපයක්වත් කියන්නේ අපේ තරුණ මහත්තුරු මේක කරන්න ඔය කොල්ල පුදුම විදිහට ඔය මේ පැතිවලත් අයිස් අනම්මන තියනවද නැහැ ඔය පෙති ගහන වහරම ඔය පටවුන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ්ඩක් තියෙනවා මේ පොඩි කොල්ලෝනේ කන්නෙත් නෑ බොන්නෙත් නෑ නාන්නෙත් නෑ නැගිටින්නෙත් නෑ ඔය අහලා බලන්න සමහර ළමයි ඉන්නව අවුරුදු 24යි 25යි ලැජ්ජ නැතුව තව කන්නේ ගෙවල් වල ඉන්නේ අවුරුද්දට අම්මලා තාත්තලා බැරි වෙලාවත් අර අඳින්න මොනවා හරි අරන් දුන්න නැත්නම් ඒත් නැහැ එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියන ඔය නේ ඔය ඊපස්සේ ගංජා ගහන්න මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ නිට්ටබු හොඳයි ගංජා ගහන්නෙත් නැහැ පෙතිත් නැහැ අයිසුත් නැහැ අරක්කුත් නැහැ දීලා කිව්වලු උඹ හැමදාම පුරුදු වෙන්න එපා කියලා ඒ බලන්නකො අවවාදනේ මේ හැම තරුණයෙක්ම කල්පනා කරන්න පින්නතුනේ පුනරුත්ථාපන කඳුරු වල ඉන්න තරුණයෝ සාප කරනවා යාළුවන්ට අර රත් කරලා අදිනවා මොනවාද කුඩු ගහනවා හෙරොයින් ගහනකොට කිව්වලු මේ ඇවිල්ලා එකක් ඇදගනින් කියලා ඒකලා හරියට අවවාද ටික දීලා හැමදාම කරන්න එපා පුරුදු වෙන්න එපා ඔහොමලු පටන් ගත්තේ ඔය කොල්ලොන්ගෙන් අහලා බලන්න කවදාවත් හිතිලා සිගරට් එකක් බීලා තියනවද කියලා ඒ කියන්නේ මට දැන් සිගරට් එකක් බොන්න ඕන කියලා හිතිලා ජීවිතේ ඉස්සරලම කඩෙන් සිගරට් එකක් අරන් බීපු කවුරු හරි ඉන්නවද
නෑ මොකේ කරි දික් කරපු එක. මම මේ තරුණ මහ කියන්නේ. ඕව නවත්තන්නම බැරි නම් බන්ධනාගාරගත වෙන්නකො. එතකොට නවතිනවා. සමහර කොල්ලෝ කියනවා දැන් නවත්තන්න බෑ අමාරුයිලු. ඇතුළේ ගිහපුවම මොකද කරන්නේ? මේ සමහර මිනිස්සුන්ට තියෙනවා වැසිකිලි යන්නේ නැලු බීඩියක්. මං අහුවද බන්ධනාගාර අධිකාරියෙන් මෙහි බීඩි දෙනවද උදේට වැසිකිලි යන්න කියලා. ගුටිනේ අපූර්වට කුක්කෝ වගේ ඉන්නවා බින්නදුනේ. එහෙන්ද සත් රස්සාවක්වත් කරන්න බෑනේ කාලයක් එක දිගට මාසෙ දෙකයි උන් හිටගෙන ඉන්න බෑලු. ඒකලා ගෙදරට වෙලා ඉන්නවා. ඔය ජීවිතෙන් මිදෙන්න ඕනේ. අම්මගෙන් තාත්තගෙන් කණ එක නැති වෙන්න ඕනේ. මේ කියපු එකක්වත් ගැන පුතේ අදහසක් නැත්තම් විතරක් මේ ටික කරන්න. දැන් මම මෙච්චරලා කියපුවා ගැන අදහසක්වත් නැත්තම් මේ ටික කරන්න. හෙට උදේම නැගිටින්න. මම කූරගල බණ කියලා එනකොට පාන්දර 2ට විතර තරුණයෙක් මැසේජ් එකක් දානවා ෆොටෝ එකක් එවලා. හාමුදුරනේ එළි වෙනකන් ඉන්න බෑ. ආපු ගමන් බුදු පිළිම හේදුවලු. ඇයි පින්නදුනේ මේ තරුණයෝ බණ අහන්න ගත්තොත් එහෙම අර බුදුහාමුදුරෝ දේශනා කරනව නේද? සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ සියලු රතියන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය. ඔය ඒ තරුණයෝ බණ අහන්න ගත්තොත් එහෙම ඒක ලේසි පහසු නෑ. ඒ සිතුවිලි දැන් ලංකා දීපේ හැමතැනම පහළ වෙලා තියෙන්නේ. අත්තිවාරම හොඳට වැටිලා තියෙන්නේ. මුලා වෙන්න එපා. රැවටෙන්න එපා. සුපුරුදු පරිදි මම දේශනා කරා. හෙට උදේ නැගිටින්න. වීදුරුවක් ගන්න. මම මේ කාටද කියන්නේ? අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. අර කියපු එකක් ගැනවත් අදහසක් නැත්තම් මොකක්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැත්තම් නේ පාන්දර 2-3 වෙනකම් ෆෝන් ඔබ ඉන්නවනම් උදේ 10ට විතර නැගිටිනවනම් කාලා අනිත් පැත්තට බුදියනවනම් ඔය හැන්දෑව එක එක ගිහිල්ලා ඔය ගංජා බීඩි සිගරට් ගහනවනම් අදටත් ගෙදරින් යැපෙනවනම් හෙට උදේ නැගිටින්න. නැගිටලා ඔය සමහරු කියනවා මෙව්වා කෝලන්ලු. ඒ කෝලම සති 3ක් කරන්නකො. නේ බුදුහාමුදුරුවන්ට වීදුරුවකට වතුර ටිකක් දාලා පැන් ටිකක් හැංගීම මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ. ඕක කරන්න පුළුවන් නම් නේ අර තරුණයා කියනවා දැන් එළි වෙනකන් ඉන්න බෑලු බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්න. නිින්ද යන්නේ නැහනේ. ගත්තලු බුදු පිළිම අරන් හොඳට නෑවවලු. නාවලා මල්ලාසනේ සුද්ධ කරලා. තරුණයෝ කවද්දන්තිමේට ඔය බුදු පිළිමට වතුර වීදුරුවක්වත් වක් කරලා හොදලා තියෙන්නේ. අපේ තරුණ මහත්තුරු මේවා කරන්න. හෙට ඉර පායනවා 7යි. සති 3ක් කරන්න. කියන කුණු හරපේ පවා නවතිනවා. ඇයි මේ බුද්ධ වත කරන්නේ? ස්වභාව ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කීකරු වෙනවනම් තිරිසං සත්තු බුදුහාමුදුරුවෝ ඉදිරියේ කීකරු වෙනවනම් අපි දමනය වෙන එක අහන්නද? බුද්ධ වත කරන්න. ඊට පස්සේ මම මේක කියන්නේ තාත්තලාට. අම්මලා මොකද කරන්න ඕන? උයපු ගමන් ඔය පීරිසියකට මොනා හරි උයපුවා දාලා මේක තාත්තලා පටන් ගන්නකො. දාන ටික පූජා කරන්න. ඔකට පැය කීයක් යනවද? විනාඩි 3ක් විතරයි.
අමුතුවෙන් ගාථා කියන්න ලෑස්ති වෙන්න ඕනද? ඔය සමහර කිරියම්මලා ඉන්නවා ගෙවල් වල මෙව කරන්න දෙන්නේ නැහැ බාල්දි දානවා. ඇයි ඒ? උන්දලා කියනවා ඔය කරනවා නම් හැමදාම කරන්න ඕනලු, තියනවා නම් පූජාව වෙලාවට තියන්න ඕනලු, පිළිවෙලට තියන්න ඕනලු. එහෙම එකක් නැහැ. ඇහැරුණොත් තියන්න, නැගිට්ටොත් තියන්න, ඉව්වොත් තියන්න. අය කවුතු කපලා තියන්නයි නැත්තම්. අප්‍රමාදීව කරන්න පුළුවන් වෙලාවේ හොඳම විදිහට කරන්න. ඔය හැන්දෑවේ මේ තරුණ මහත්තුරු කොච්චර වේගෙන් හැදෙනවද කියනවා නම් අර කොළඹ ඉස්කෝල එක තරුණයෝ වගේ පන්ති බාර ගුරුතුමා කියනවා හාමුදුරුවනේ ගෲප් එකේ මැසේජ් එකක් යනවලු මේ කොල්ලෝ යනකොට බීම බෝතලයක් අරගෙන ගිහිල්ලා ඒකේ ගහලා තියෙනවා ලේබල් එකක් බුද්ධ පූජාවට කියලා ෆ්‍රිජ් එකට දාලා. අය ගෙදර කවුරුත් බොන්නේ නැහැ. ඒ තරුණයෝ මොකද කරන්නේ? නේ අර හිතුනහම බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියනවලු. ඔයිට වඩා මොකද්ද අපි බලාපොරොත්තු වෙන්න ඕන තරුණයෝන්ගේ? ඔයත් හිතනවද කවදාවත් වරදී කියලා? නේ හැන්දෑවේ පන්තිපාර ගුරුතුම ඇහුවලු මොකද බීම් බෝතල් තියන්නේ? තේ හදන්න කම්මැලි කිව්වලු. කොල්ලෝ කම්මැලිනේ. ගිලම්පස එක එක ඒවා හදන්න කම්මැලි. ඒ හින්දා මොකද කරුවේ? ඔක බැරිකමද නොකරනකමද? ඕම් මං කිව්වා රුපියල් 200ක් වේදන් යන පින්කම. දැන් පුළුවන් නම් සේරම කඩවල තියෙන බීම් බෝතල් අරන් යන්න. කහට කෝප්පයක් ගිලම්පසට පොඩි වැඩක් තියෙන්නේ පින්නතුනේ. දැන් ඔක කවුද කරන්න ඕනේ? හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර නේ මොකද්ද බුදුන් වදින්න නැත්තංගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්ද අන්තිමේට ගෙදර කට්ටිය එක්ක අහුවෙලා බුදුන් වැන්දේ? ගෙදර වඳින්න අම්මයි තාත්තයි දරුවෝයි එක්ක අහුවෙලා වඳින්න පිං සිද්ධ වෙනවා පින්නතුනේ. කවදාවත් ඒ පවුල් වලට වරදින්නේ නැහැ. ඊට පස්සේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ නේ ඔය අම්මා තාත්තා එක්ක ගෙවන්න තියෙන බොහොම පුංචි කාලය නේ කොල්ලොන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී ගමනක් විතර අම්මට වේසි කියලා බැනලා තියනවද? කවුද බනින්නේ? මේ දරුවෝ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ තාත්තට බනිනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුළු. පින්නතුනි බනවලට අමතරව මං වැඩිපුර මහන්නේ මෙව්වා. අම්මගේ තාත්තගේ අඳෝනා. එනිසා මම මේ සත්පුරුෂ තරුණ දරුවන්ට සියලු දෙනාටම කියන්නේ ඔය කවදාවත් අම්මගේ තාත්තගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්න එපා. මේ ලෝකේ අප්‍රමාණ කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඒ කරපු විස්මිතම කැපකිරීම කරපු දෙන්න ඉන්නේ කවුද? අම්මයි තාත්තයි. මම දන්නවා හොඳට කවදාවත් අම්මා තාත්තා අපිට බලපු විදිහට අම්මා තාත්තා අපිට සලකපු විදිහට අපි කවදාවත් ඔය අපේ අම්මට තාත්තට බලන්නේ නැහැ නේ. කොච්චරවත් දකින්නේ අම්මගේ තාත්තගේ අඩුපාඩු, කොච්චරවත් දකින්නේ අම්මගේ තාත්තගේ වැරදි. කෝටියක් අඩුපාඩු ඇති, කෝටියක් වැරදි ඇති. මං කියන්නේ පින්නතුනේ පවුනම් පුරව ගන්න එපා. අපෙන් කරන්න තියෙන යුතුයකම විතරක් කරන්න. සමහරව කියනවා අපේ අම්මයි තාත්තයි අපිට හරියට වෙනස්කම් කරනවලු. අයියට එහෙම නෑලු, අක්කට එහෙම නෑලු.
හැබැයි මෙව්ව නම් ඔය සමහර අම්මලාගේ තියෙන වැරදි. ඔය කවදාවත් අර සලකන කෙනා ගැන මොකවත් කියන්නේ නැහැ. ගෙදර තියාගෙන කණ්ඩ බොණ්ඩ දෙන. නේ අර ලේලි ගැන මොකුත් විත්තියක්වත් කියන්නේ. අර කොහෙවත් නැතුව අවුරුද්දකට දෙපාරක් විතර ඉන්න දරුවෝ ඉන්නව නේද? අර අම්මලාට ලොකු කවුද? අර කන්නකට සැරයක් විතර යන දරුවෝ. එනිසා මතක තියාගන්න අම්මලා තාත්තලා දරුවෝ හරි අපූර්වට සත්පුරුෂෝ විදිහට ඉන්න. ඊළඟ කාරණේ පුළුවන් තරම් මේකේ ජීවත් වෙනකොට ඔය කට පරිස්සම් කරගන්න බලන්න. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න. ඔය ගෙවල් වල එකට එක කියනව නේද හරියට. ඕක හෙට ඉඳන්වත් නවත්තන්න බැරිද? කාට හරි ගෙදර ප්‍රශ්නයක් වුණාම, ගෙදර කාට හරි ගැටලුවක් වුණාම අපි හිතමුකෝ කාට හරි මොකක් හරි වුණා. ඉතින් ඔය ඇත්ත දැන් මේව හිතා ගන්න ඕනේ. ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම අර කඩා පයින් දෙපා. අර ගෙදර තියෙන්න ඕන බොහොම සාමකාමී නිමිච්ච පරිසරය. මේ පැතිවල සිල් ගන්නවද පන්සල් වල? ගන්නව නේද? ඒ මොකටද පන්සල් වලට ඇවිල්ලා අපිට සිල් පෙන්වන්නේ? පොයට පෙහෙවස් සමාදන් වෙන්න ඕන පන්සලේ. මම මේ කියන්නේ හෙට ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. හොඳ හෙට ඉඳන් පන්සලේ සිල් ගන්න. ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න ඕන කොහෙද? දැන් ඔය තියෙන හැදිච්චකම ගෙදර තියනවද? ඔය තියෙන නිමිච්චකම, ඔය තියෙන සාමකාමී භාවය අර ලෝකෙට පෙන්නන එක නෙමෙයි, ඒක ගෙදරට පෙන්නන්න. ඔය තියෙන කරුණාව ගෙදරට තියාගන්න මම යෝජනා කරනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. මොකද පින්නතුනේ මේක එහෙම අපිට ඔට්ටු වෙලා බේර ගන්න දෙයක් නැහැ. මේක එහෙම අපිට ඔට්ටු වෙලා පහද ගන්න දෙයක් නැහැ. සංසාරේ ක්‍රමක්‍රමයෙන් වෙන්නේ වෛරකාරය වැඩි වෙන එක විතරයි. සංසාරේ ක්‍රමක්‍රමයෙන් වෙන්නේ හතුරු වැඩි වෙන එක විතරයි. එනිසා මං නැවත මේ පින්නතුන්ට සිහිපත් කරන්නේ, දේශනා කරන්නේ. ඔය තරුණ මහත්තුරු මේ කාරණය ගැන අවධානයෙන් ඉන්න ඕන, විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයි. ඔය කොල්ලෝ ගන්න දෙයක් නැහැ ඉස්කෝලේ යන පැටව. ඒ කොල්ලොන්ට අවවාද දෙන්න බෑ. හොඳ නරක කියලා දෙන්න බෑ. අර දැක්කද අර මාතර කොල්ලෙක් අවුරුදු 16 මං හිතන්නේ 11 පොලකට ඇනලා මැරුවනේ. අවුරුදු 16. අර වැලි පැන්නේද කොහෙද? මතකද අර හෙල්මට් එකකින් ගහලා පොඩි උමගේ තාත්තා කෙනෙක් මැරුවා. ඔය කොල්ලොන්ගේ කටවල් බලන්නෝ. පුදුම පඬිතුකමන්නේ තියෙන්නේ. මේ පොඩි පැටව ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. මේ හරියට පාන් භාගයක්වත් කා ගන්න පණ නැහැ. මම කියන්නේ ඒ වුණාට මේ දරුවෝ මම දැක්කා ඔය නිට්ටඹුවේමයි. ඒ කොල්ලා මෙතන ඉන්නවනම් දැන් මතක් වෙයි. මේ අර මම හිතන්නේ යාළු වෙලා ඉන්න ගෑනු ළමයා වෙන්න. මේක බිත්තියට හේතු කරන අර කෙල්ලේ කනට ගහනවා. නේ ගොංගස් තියෙන මෝඩකම. මට ඉතින් මැද්දට පයින්නේ. කියලා හරියොත් එහෙනම් මොකෙන් හරි අනිත් පැත්තට. එච්චරට මොලේනේ. මට කල්පනා වුණා. දැන් අර කෙල්ල ගෙදරට ගිහින් පොලිසිය ගියොත් එහෙම
කවුද පොලිසියට යන්න ඕනේ? මේ පැටවුට ඇති දෙයක්වත් නැහැ. පන්ති ගිහින් ඉගෙන ගනින්කෝ. මේ එන්න ගැන්සි හදාගෙන කොල්ලු කාලේවත් තියෙන්න ඕනේ. ඒ වුණාට අන්තිමට අප දෙන්න ඕන පුතේ අම්මයි තාත්තයි නෙන්න ඕනේ. ඒ හින්දා ඔය කිරිබොන කාලේ බත් කන්න යන්න එපා. හොඳේ? පැහැදිලිද මං කියන එක? හරි පරිස්සමට ඉන්න. ඇති දෙයක් නැහැනේ තාම. අම්මා තාත්තා හදපු ගේ නැත්තම් ඉඩ කඩන් ටික නැත්තම් ලගින්නවත් තැනක් නැහැනේ. හොඳ තරුණයෙක් වුණාම පුතේ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මම යෝජනා කරනවා මේ තරුණයන්ට ඔය පෞරුෂයෙන් වැඩක් ගන්න කිසි කෙනෙකුට පුතේ කුණුහරුපයක්වත් කියන්න එපා. අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න එපා. හොඳට හම්බ කරන්න. ජීවිතේ කවදා හරි සෙනසුරාදාට ඉරිදට යන්නකො නිට්ටඹේ ටවුන් එකට. අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලට වෙන දේ පෙන්නන්න. ගම්පහට යන්කෝ. මම නිකන් කියනවට ගිහින් බලන්නකෝ. ඔය අපරාධේ එවුන් සල්ලි කව කරලා බොනවා. කවුද බොන්නේ? සමහරට මිනිත්තුම් පැත්තේ ළමයි එහෙම නැතුව ඇති. අර අනේ බොහෝ පැතිවල වෙන දේ මම මේ කියන්නේ. වලස් මුල්ලේ ඔය කොල්ලෝ නැග්ගා පැලකට ගිහිල්ලා බිව්වා. අවසානයේ ආපු එක්කෙනා මොකද වුනේ? කොල්ල පැලෙන් වැටුණා. ඉනින් පහල පන්න නැතුව ගියා. අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයියාගෙන. අපි ඒ ගෙදර යනකොට අර මුත්‍රා බටේ ගහලා රෝද පුටුවට වෙලා ඉන්නවා. කොහොනිත් කට්ටිය ජීවිතේ හොඳට ඉන්නවා. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කවදාවත් අම්මට තාත්තට අම්මගේ තාත්තගේ වචනෙට ඔය බොරුවක් වෙන විදිහට වැඩ කරන්න එපා. අම්මගේ තාත්තගේ වචනෙට පිටුපාන්න එපා. කවදා හරි නේ ඔට්ටු තට්ටු වෙන්න තමන්ගේ සල්ලි වලින් වැඩිපුරම දරුවෝ කරන්නේ විකුණන එකනේ. දැන් මෙතන ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න. මම අම්මගේ තාත්තගේ ව විකුණලා තියෙනවා වැඩිපුරම කරන්නේ විකුණන එක. එනිසා අභිමානවත් තරුණයෙක් විදියට නැගී සිටින්න පුළුවන් විදියට කටයුතු කරන්න.